අද මම රසම රස කේක් එකක් තමයි ඔයාලත් එක්ක හදන්න යන්නේ. මේ මම හදපු රසම රස කේක් එක කිව්වොත් හරි. ඉතින් මම හැදුවේ චොක්ලට් කේක් එකක්. මේක පුදුම රසයි. ඉතින් ඒ හින්දා මම හිතුවා ඔයාලත් එක්ක මේ රෙසිපි එක ෂෙයා කරගන්න. ඉතින් මම මෙතෙන්දි ප්‍රමාණ කියන්න හැමෝනවත්ම හදන විදිය බලාගෙන යමු. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න රෙසිපි එක. ඉතින් මම මුලින්ම අවශ්‍ය කරන පාන් පිටි ටික අරගෙන ඒකට බේකින් පවුඩර් වගේම චොක්ලට් පවුඩර්, කොකෝ පවුඩර් ටික එකතු කරගන්නවා. එකතු කරලා මේ ටික 3 පාරක් හොඳට හලා ගන්නවා. ඉතින් මේ කේක් එක හරිම සොෆ්ට්. ඇත්තටම රසටම තිබුණා. ඒ හින්දා තමයි මම හිතුවේ මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් අන්තිම වෙනකම් බලන් ඉන්න කොහොමද කේක් එක කියලා අන්තිමටම එන්නේ. ඒ වගේම මතක ඇතුව මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ළඟම තියෙන bell button එකත් click කරලා තියාගන්න. ඉතින් දැන් මම හදන්නේ මේ බිත්තර 4. මම බිත්තර 4ක් ගත්තා කිලෝ එකේ කේක් එකකට. ඉතින් මම හදන්නේ කහ මදේ සුදු මදේ වෙන් කරගෙන තමයි හදන්නේ මේ විදිහට. දැන් මම මේ කහමද ටිකට එකතු කරගන්නවා වැනිලා ටිකක් එකතු කරලා කහමද ටික හොඳට හැන්දකින් කලවම් කරගන්නවා වැනිලා එකත් එක්ක. ඔයාලා හැන්දක් හරි නැත්නම් ගෑරුපක් හරි පාවිච්චි කරලා හොඳට මේ කහමද ටික මික්ස් කරගන්න මේ විදිහට. හරි දැන් ඔක්කොම ලේසි අපි කේක් එක හදමු. මම බටර් ගත්තා, ෆ්‍රෙෂ් මිල්ක් ගත්තා, ඒ වගේම සුගර් ටික ග්‍රයින්ඩ් කරලා ගත්තා. ඉතින් ඕන වෙන දේවල් ටික දැන් ලේස්ති කරගෙන තියෙන්නේ. දැන් මම මුලින්ම බටර් ටික මෙන්න මේ විදිහට බීට් කරගන්නවා බටර් ටික විතරයි. ඊට පස්සේ මම අයිසින් සුගර් ටික ටික එකතු කරලා ආපහු හොඳට බීට් කරගන්න තමයි හදන්නේ. මම භාජනය මාරු කරගත්තේ භාජනයෙන් බන්දිබට බීට් කරගන්න. මේ විදිහට බටර් ටිකයි සීනි ටිකයි හොඳට බීට් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ කහ මද ටික මම ටික ටික එකතු කර කර බීට් කරගන්නවා. මේ විදිහට කහමද ටික මම දෙතුන් පාරකට දාලා හොඳට දැන් බීට් කරගන්න තමයි හදන්නේ. දැන් මම ෆ්‍රෙෂ් මිල්ක් නුත් ටික ටික දාලා බීට් කරගන්නවා. මෙතෙන්දි විනාඩි 4-5ක් විතර හොඳට බීට් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මම ලේස්ති වෙන්නේ බිත්තර සුදු මද ටික බීට් කරගන්න. ඉතින් ඒකට
හොඳට බීටර් එක ක්ලීන් කරගෙන ඒ වගේම ගන්න භාජනෙත් තෙත හිඳගෙන තෙත පොඩ්ඩක්වත් නැති වෙන විදිහට අරගෙන සුදු මද ටික බීට් කරගන්න තමයි හදන්නේ. විනාඩි 5ක් විතර සුදු මදේ හොඳින් බීට් කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට සුදු මදේ තියෙනකොට දැන් අපිට තියෙන්නේ බටර් මිශ්‍රණයට මේ බිත්තර සුදු මදේ දාන එක තමයි කරන්න තියෙන්නේ. ටික ටික දාලා ස්පැචුලා එකකින් වගේ මේක මික්ස් කරගන්න තමයි තියෙන්නේ බොහොම පරිස්සමට. ඊට පස්සේ මම කරන්නේ පිටි ටික ටික මේකට එකතු කරන එක තමයි කරන්න තියෙන්නේ. ඒ අතරේදී ඔයාලා oven එක අනිවාර්යයෙන්ම ප්‍රීහීට් කරගන්න විනාඩි 45ක් විනාඩි 10ක් ප්‍රීහීට් කරගන්න oven එක 180ට. ඊට පස්සේ මේ විදිහට බීට් කරගන්න තමයි තියෙන්නේ අන්තිමටම. එකම පැත්තට කේක් මිශ්‍රණය බීට් කරගන්න තමයි තියෙන්නේ අන්තිමටම. පිටි ටික හොඳට කලවම් වෙන්න. මම කිලෝ එකේ කේක් එකක් හදන නිසා මේ විදිහට තැටි දෙකකට දාගන්නවා. ඉතින් මොකද කේක් එකක් හදපු ගමන් කිලෝ 1ද 2ද කියලා නෑ. ඉතින් ඉවර වෙනවනේ. ඒක ඉතින් හැම ගෙදරකම මේ වගේ. මම ඉතින් අර එකපාරම කාලා දාන්න නිසා මේ වගේ තැටි දෙකකට දාගන්නවා. 502කට මේ විදිහට දාගන්නවා. ඉතින් මේකත් 180ට විනාඩි 45ක් විතර ඔයාලගේ oven එකේ heat එකත් එක්ක බලන්න බේක් වෙන විදිහ. ඉතින් ওই විදිහට දැන් මගේ කේක් දෙකම බේක් වුණා. ඉතින් ඔයාලා කැමති නම් මේ කේක් එක පොඩ්ඩක් නිවුණාන් පස්සේ උඩින් චොක්ලට් ගනාෂ් එකක් හදලා දාගන්න පුළුවන්. ඉතින් ඕනනම් ඊට උඩින් කැෂුස් ටිකක් දාලා ඒ වගේ තවත් රස කරගන්න පුළුවන් මේ කේක් එක. ඉතින් මම මේ විදිහට එක කේක් එකකට විතරක් ගනාෂ් එක හදලා දාගන්නවා. ඉතින් මට අද කැෂුස් මොනවත්ම නැහැ. චොක්ලට් ස්ප්‍රින්කල්ස් ටිකක් තිබුණා. ඉතින් මම ඒක උඩින් දාගත්තා. ඉතින් ඔයාලට රස වැඩි කරගන්න මේකට කැෂුස් ටිකක් දාගත්තා නම් තමයි මම හිතන්නේ රස වැඩිම මේ කේක් එකේ. ඉතින් හරිම රසයි, හරිම සොෆ්ට්. ඔයාලත් හදලා බලන්න. එහෙනම් ඉතින් ආයෙත් දවසක මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බෙන්න එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි. හැමෝන්ටම බුදු සරණයි.